සම්බුද්ධාන්ති මන්දිරයේ යම් වැඩ කොටස් තියෙනවා. දැන් මේ අපේ තවත් විශාල අලුත් වැඩ කොටස් මම ආරම්භ කරනවා. මේවත් එක්ක ටිකක් යෙදුණා. මොකද පසුගිය කාලේ අර බුදුබල සේනා සංවිධානයේ වැඩ නිසා අතපසු වෙච්ච ටික ඒ ටික වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළා. ඒ අරෙන්න අපේ හාමුදුරුවොත් එක්ක කමනාපයක් හෝ අයින් වීමක් එහෙම දෙයක් උනේ නැහැ. අපි බොහොම හොඳට සමගියෙන් සුහදව වැඩ කරගෙන යනවා. තාමත් ඒ කියන්නේ සොයනාංශ බුදුබල සේනාව විමසිල්ලෙන් සිටිනවා මොනවද වෙන්නේ කියන එක ජාතිය ඇත්තෙම විමසිල්ලෙන් ඉන්න අපි හඬක් නැගුවා. හඬක් නගනවා. අදත් නගනවා. දැන් පසුගිය කාලෙත් අපි විශාල සම්මේලන කීපයක්ම පවත්වන්නට යෙදුණා. විශාල වශයෙන් සෙනග රැස් වුණා. වාහන වලින් ගිහිල්ලා මේ දැන් සති දෙක තුනකට ඉස්සෙල්ලා නුවරට ගිහිල්ලා වාහන පෙරහැරකින් ගිහිල්ලා මේ හලාල් නැවත පටන් ගන්නවායි කියන පොරොන්දුවක් අපි නුවරින් අවසන් කරනවායි කියපු එක නැවත වාරයක් පටන් ගන්න බවට එතෙන්දීම පොරොන්දු වෙලා අපි ඒ ක්‍රියාවලිය දැන් ආරම්භ කරලා තියෙනවා. ඒකට හේතු මම ඥානසාර සොයනාංශගෙන් පොඩ්ඩක් අහලා දැනගන්න ඕනේ. ඒකම සොයනාංශ දැන් මේ බුදුබල සේනාව කියන්නේ ජාතිවාදී පක්ෂයක් නෙමෙයි. ජාතිවාදී ඉස්මතු කිරීමට උත්සාහ කරන කඩංකාපල්කාරී සංවිධානයක් නෑ. ඇත්තෙම අපි කැමති දැන් අපේ සංවිධානයේ අපි බොහොම කැමති මේ රටේ අපි දෙමළ පුරවැසියන් එක්ක මුස්ලිම් පුරවැසියන් එක්ක වෙනත් ආගම් ගත්තම ක්‍රිස්තියානි හින්දු ඉස්ලාම් ඒ බැතිමතුන් එක්ක අපි සුහදව මෙච්චර කාලයක් හිටියා. අපි කතා කළේ අපේ ජාතිය වෙනුවෙන්. සිංහල ජාතිය වෙනුවෙන්. සිංහල ජාතියේ වඳවීමක් ඇති වුණා. සිංහල ජාතිය විශාල වශයෙන් අන්‍යාගමිකරණයට අන්තවාදී කණ්ඩායම් වල ගම් මට්ටමින් කණ්ඩායම 300කට වැඩි පිරිසක් අන්‍යාගමික සංවිධාන අපේ තාමත්ම පහත් විදියට 400ක් පහත් විදියට නූගත්කම දුප්පත්කම උපයෝගී කරගෙන ඒ ආගම් වලට හරවමින් විශාල ක්‍රියාමාර්ග අරගෙන යමින් තිබුණා. ඊළඟට සිංහල ජාතියේ අධ්‍යාපනික අධ්‍යාපනය ගත්තාම විශාල කඩාවැටීමක් තිබුණා. භික්ෂුන් වහන්සේලාගේ විශාල අධ්‍යාපනික වශයෙන් කඩාවැටීමක් තිබුණා. පන්සල් වල හාමුදුරු නැතුව වැහෙන්න පටන් ගත්තා. ඊළඟට යම් තැන්වල බුදුවරුවේ කියලා හොර මිනිස්සු සිවුරු දාගෙන විශාල මේ ශාසනික වශයෙන් හානියක් කරන්න පටන් ගත්තා. බෞද්ධ පොත් විශාල වශයෙන් වැරදි විදියට අර්ථකථනය කරලා ලියන්න පටන් ගත්තා. මේ වෙනුවෙන් හඩක් නගන්න කෙනෙක් හිටියේ නැහැ. අපි බුදුබල සේනා සංවිධානයේ හැටියට අපි මේක දැනුවත් කළා. දැනුවත් කළාට අපි අත් වශයෙන්ම මේ අනිත් ජාතීන්ට විරුද්ධවත් ආගමිකයන්ට විරුද්ධවත් ඒ අය අපි කවදාකවත් ඒ අයගේ අන්‍ය ආගමිකයන් අපේ බුද්ධ ආගමට ගන්න අපි මොන විදිහකින්වත් ක්‍රියාමාර්ගයක් ගන්න. අපි රවට්ටන්නේ නැහැ. අපි සමගියෙන් ඉන්න බෞද්ධයෝ තරම් එහෙම සමගියෙන් ඉන්න ජාතියක් මම හිතන්නේ මුස්ලිම් රටවල වලත් එහෙම තියෙනවා කියලා. මුස්ලිම් ජාතිවාදයක් ගැන සොයනංශ කියන්නේ තරේම ප්‍රතික්ෂේප කරන කතා කරලා අපේ ආගම ගැන කතා කළා. මොකද එහෙම පෙනී සිටින්න සංවිධානයක් නැති නිසා. අපි ඒ කියන්නේ ජාතික නායකයන් හැටියට පෙනී ඉන්න එතන ලොකු එතන අඩුපාඩුකම් තියෙනවා. අඩුපාඩුකම් විශාල වශයෙන් තියෙනවා. දීර්ඝ ලෙස ඒ ගැන සාකච්ඡා කරන්නට ඕන, කරුණු කියා දෙන්නට ඕන. මම හිතනවා දෙවනුව ඒ ගැන කතා කළොත් මට විශාල වශයෙන් ඇයි මේ තත්ත්වය අපේ රටට අපේ ජාතියට මේ භික්ෂු අධ්‍යාපනයට මේ උදා වුණේ කියන එක මම පැහැදිලි කරලා දෙන්නම්. සොයනාංශ දැන් මේ මොකද්ද මේ විශේෂයෙන්ම අපි දැක මේ හලාල් ප්‍රශ්නත් එක්කම අපි දැකපු එකක් තමයි සොයනාංශ මේ විශේෂයෙන්ම බුදුබල සේනාව දැන් මෙතන විශේෂයෙන්ම කතා කරේ මුස්ලිම් ජනතාවට විරුද්ධව මෙහෙවන සංවිධානයක් හැටියට තමයි මහ ජනයා අතර ප්‍රචාරය ලැබිලා තියෙන්නේ. මේක සත්‍යතාවයක් මෙතන තියෙනවද? මේ මුස්ලිම් ජනතාව විතරක් පෙරට්ටු කරගෙන ඉලක්ක කරගෙන කරන ක්‍රියාවලියද නැත්නම් මොකද්ද මේ සම්බන්ධව? දැන් අපිට දකින්න පුළුවන් කොහොමද? සුදත් මහත්තයා මේ ඇත්තෙන්ම මේ පළමුවෙන් අපි මේ TNL ආයතනයට පුණ්‍යානුමෝදනා කරනවා. අද මේ රටේ සියලුම ජනතාවගේ තියෙන දැවි තියෙන සිත්වල තියෙන ප්‍රශ්න මේ වගේ සාකච්ඡා මේසකට ගෙනල්ලා සාකච්ඡා කරලා ඒ පිළිබඳ කතිකාවතක් සමාජයේ ඇති කරන්න මේ වගේ වැඩසටහනකට අපි සම්බන්ධ කිරීම සම්බන්ධව ඇත්තටම පළමුවෙන්ම මම ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් කෙලින්ම කියන්නේ අපි මේ කිසිම ජන වර්ගයකට හෝ කිසිම ජන කොටසක් අපහසුතාවයට පත් කරන්න හදාගත්තු සංවිධානයක් නෙමෙයි මේ බුදුබල සේනා සංවිධානය. අපේ තේමාවම තමයි මේ සිව්වන පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස අදිෂ්ඨානශීලීව පෙළගස්සලා මේ අපේ ශාසනික ප්‍රශ්න විසඳා ගැනීමට තමයි මේ
ප්‍රධානම අරමුණමනේ අපේ සංවිධානය බිහි කිරීමට. එතකොට අපි මේ සාසනික ප්‍රශ්න පිළිබඳව කතා කරනකොට මේවට තියෙන අභියෝග පිළිබඳව කතා කරනකොට ඇත්තටම අපිට කතා කරන්න වෙනවා මේ රටේ අපේ ජාතිය ගැන. ජාතිය ගැන කතා කරනකොට මේ රට ගැන කතා කරන්න. මොකද මේ රට ජාතිය මේ සම්බුද්ධ ශාසනය කියන මේ කාරණා තුනම එකකට එකක් බද්ධ වෙච්ච කාරණා. මේක වෙන්වෙන් වශයෙන් කතා කරන්න බෑ. මොකද අපේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නම් ජාතියක් ඉන්න ඕනේ. එතකොට මේ ජාතිය රැකෙන්න නම් රට රැකෙන්න ඕනේ. එතකොට මේ කාරණා තුනටම තියෙන අභියෝග පිළිබඳ අපි කතා කරන්න වෙනවා. එතකොට අපි සංවිධානයක් හැටියට පහුගිය කාලේ දිගින් දිගට මේ කාරණා මේ තියෙන අභියෝග පිළිබඳ සෙවිල්ලෙන් හිටියා. සෙවිල්ලෙන් ඉඳලා මේ පිළිබඳ කිසිම පක්ෂ පාට ભેදකින් තොරව මේ රටේ භික්ෂුවගේ උරුමයේ වගකීම මේකේ කියලා හිතාගෙන මේවා කිසිම බයක් නැතුව අපි එලිදරව් කරා මේ සමාජයට. ඉතින් එතකොට මෙන්න මේ අපේ සම්බුද්ධ ශාසනයට අභියෝග තියෙන යම් කාරණාවලදී අපි ඒවා එලිදරව් කරපුවම යම් ජන කොටසකට නැත්නම් ජන වර්ගයකට සමානට මේ අභියෝග ඉදිරිපත් වෙච්ච ජන කොටස් වලට යම් ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණා උඩ තමයි අද අපි මේ ජාතිවාදී තලයට මේ අපේ සංවිධානයේ මේ හංවඩු ගහන්නේ. ඉතින් ඇත්තටම මේ අපිට මේ දිගින් දිගටම අපි මේ කතා කරපු කාරණා පිළිබඳ සැලකිලිමත් වුණොත් අපට අද විශාල වශයෙන් මේ රටේ අපේ සම්බුද්ධ ශාසනයට අභියෝග වෙලා තියෙනවා මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී. ඒ එක පැත්තකින්. ඒ වගේම ඊටත් වඩා අද භයානක තලයකට ඇවිල්ලා තියෙනවා මේ මුස්ලිම් අන්තවාදී. මේ කාරණා දෙකම අපිට ඇත්තටම මේ කතා කරන්න වෙනවා. මොකද අපි දන්නවද මේ විශේෂයෙන් දැන් මුස්ලිම් ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ මේ රටේ අපේ සිංහල බෞද්ධයන් දිනෙන් දින හැමදාම අදටත් එහෙමයි ගම්මාන වලට ගිහිල්ලා මේ කොළඹ නැද්ද සෝයනාස මේ ගම්මාන වල පමණද කොළඹත් තියෙනවා කොළඹත් විශාල වශයෙන් තියෙනවා අපේ බෞද්ධයන් බුද්ධාගමින් ඉවත් කරලා ඒ ක්‍රිස්තියානි ආගමට බඳවා ගන්න ව්‍යාපෘතියක්. මේක ඇත්තටම අපේ සාම්ප්‍රදායික විතරයිද වෙන්නේ? හින්දුවරුන්ටත් ඒක කාරණේම තියෙනවා. මොකද ඒ අපේ සාම්ප්‍රදායික කතෝලික වරු නෙවෙයි මේක කරන්නේ මේ වෙනත් ආගමික මූලධර්මවාදී කණ්ඩායම්. එතකොට අද සමාජයේ ගොඩාක් තැන් වල පොලිසිය වල ඔබතුමාලා බැලුවොත් එහෙම දැනගන්න පුළුවන් දිනපතාම මොනවා හරි ඔය ආගම් වලට හරවන්න ඇවිල්ලා යම් සිද්ධි වෙච්ච දිනපතාම වාර්තා වෙනවා. අපේ සංවිධානයටත් ඒ වගේ වාර්තා වෙනවා. ඉතින් මේක දැන් මම දැක්ක ඔය ගැන කතා කරනකොට මේ ළඟදී මේ වැඩසටහනට එන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මේ බලබල හිටියා වැඩසටහන කිව්වා මේ ඉස්සෙල්ලා මම දැක්ක එක පූජකතුමෙක් කියනවා අපි කවදාවත් මේ ආන්‍යාගම් වලට හරවන්නේ නැහැ. අපෙන් අය ආගම ඉගෙන ගන්න ඇවිල්ලා අහනවා කියලා මේ ආගමේ මොනවද අපිට දැනගත යුතු දේක් තියෙන්නේ කියලා. එතකොට එයාට අවශ්‍යතාවය අනුව එයාට ආගම තමුන් අදහන දේ පහදා දෙමින් පමණයි කරන්නේ. ආගමකරණය කිරීමක් හෝ ආගම වෙනස් කිරීමක් එතන කරන්න උත්සාහයක් දරන්නේ නැtei කියන එක. නෑ අපි සුදත් මහත්තයා මේ රටේ ජීවත් වෙන ඕනම පුරවැසියෙකුට Tamanගේ කැමැත්තෙන් ඕනම ආගමක් අදහගෙන ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය අපි පිළිගන්නවා. නමුත් මේ මිනිස්සුන්ගේ චින්තන නිදහසට බාධා කරමින් යම් කිසි කෙනෙක් ගිහිලා ආගම් වලට හරවනවා නම් ඒක නීති විරෝධී සදාචාර විරෝධී. ඒක වෙනවද සෝයන? ඒක වෙනවා. අද මේ රටේ හැමතැනම වගේ ඒක සිද්ධ වෙනවා බොහොම සැලසුම් සහගතව. දැන් මොතනට මම දැක්ක තව කතාවක් කියලා තියෙනවා. අයි ස්වාමීන් වහන්සේලා ඔකට ඉදිරිපත් වෙන්න. ඔතන බුද්ධාංශයක් ඉන්නවා. එක ආරක්ෂාංශ වලින් ඉන්නවා. මේ ඔච්චර ඉඳද්දිත් මේ ස්වාමීන් වහන්සේලාට විතරද මේක ගැන දැනගන්න ලැබෙන්නේ කියලා. ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නේත් ඒකයි. අද වෙනකන් අපි මේ කාරණා ලිදරව් කර අදාළ තැන් දැනුවත් කරලා තියෙනවා. නමුත් මේවට නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමක් අද වෙනකන් වෙලා නැහැ. මොකද පොලිසිය වලට ගියත් ඒ පොලිසිය ඉන්න නිලධාරීන් අසරණ වෙනවා මේවට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. ඉතින් අපි අදටත් කියන්නේ මේ සම්බන්ධව නීතියක් හරියට මේ රටේ සම්පාදනය විය යුතුයි කියන තැනම ඉන්නේ. ඉතින් මම කතා කරේ ක්‍රිස්තියානි මූලධර්මවාදී පිළිබඳ. අද අපිට ඊට එහා ගිය මුස්ලිම් අන්තවාදයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම තියෙනවා මම උදාහරණ කීපයක් කියන්නම්. දැන් පහුගිය දවස්වල මේ අපි දැක්ක අනුරාධපුරේ යම් කිසි සිද්ධියක් ඇති වුණා. පහුගිය හජ්ජි දිනේ ඒ අනුරාධපුරයේ සහිරා විද්‍යාලයේ තියෙන මුස්ලිම් පල්ලියකට අපේ මේ රටේ ජීවත් වෙන සාම්ප්‍රදායික අපේ මුස්ලිම් බැතිමතුන් ගිහිල්ලා වන්දනා කරන්න ගියපුවම එක්තරා මේ මූලධර්මවාදී කණ්ඩායමක් විසින් ඒ සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවට පහර දීලා ඒ වගේ සිද්ධියක් ඇති වුණා.
ඉතින් ඒක ඒ තමයි මූලධර්මවාදී කණ්ඩායම. ඇත්තට මේ රටේ පල්ලියට ගිය අවස්ථාවේ වන්දනාමාන කරා. එතකොට මේ මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ඇතිවෙච්ච ගැටුමක් හැටියට. එකක් ඒ තවහිද් ජමාත් කියන සංවිධානයක් තියෙනවා මේ රටේ. ඒගොල්ලෝ මේ තමයි මේ වහාබ්වාදය මේ රටේ ප්‍රචලිත කරන්නේ. මේ වහාබ්වාදය කියලා කියන්නේ සෞදි අරාබියේ ආරම්භ වෙච්ච ආගමික මූලධර්මවාදය. දැන් මෙතන මම දැක්කා සයනස් මෙතන ඉන්න මුස්ලිම් ජනනායකයන්ුත් ඉන්නවනේ මෙතන. ඒ ජනනායකයන් අතරත් මෙතන බෙදීමක් සමහරලාට මෙතන පෙන්වු වෙනවා. සමහර අය එක පැත්තක් සමහර කට්ටිය තව පැත්තක් වගේ තැනකුත් තියෙන ස්වරූපයක් තියෙනවා. ඔව් ඇත්තට මේ මුස්ලිම් සමාජයේ තියෙනවා ආගමික නිකායන් කීපයක්. විශේෂයෙන් සුන්නි සියා කියලා ප්‍රධාන ආගමික නිකායන් දෙකක් තියෙනවා. මේ රටේ ඇත්තටම බහුතරයක් මේ සුන්නි නිකායට සම්බන්ධ මුස්ලිම් ආගමික බැතිමතුන් තමයි වැඩිපුර ඉන්නේ. දැන් මේ සුන්නි නිකායෙත් මේ වහාබ්වාදය කියන එක. මොකද මේ වහාබ්වාදය අති භයානකයි. හැබැයි එහෙම නැහැ කියලා මෙතන නෑ අපිට ඔප්පු කරන්න කාරණා සාධක තියෙනවා. මේ වහාබ්වාදය කියලා කියන්නේ මේ ත්‍රස්තවාදීන් නිර්මාණය කරන මූලධර්මවාදයක්. ඔය බිල් ලාඩන් වගේ නැත්තම් අපේ තලේබාන්වරු මේ ඔක්කොම වහාබ්වාදයෙන් පෝෂණය වෙච්ච ත්‍රස්තවාදී නායකයෝ. එතකොට මේකේ තව පැත්තක් තමයි සයනස් කියන්නේ මේ ආගමික න්‍යායන් මේ සම්බන්ධව දැනගන්න උන්ට මේ සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මම මෙච්චර කාලෙත් තිස්සේ මේ මීඩියාවේ දැන් මේ ජාත්‍යන්තර වීමත් සමගම උන්ට ධර්මයේ පිළිබඳව යථාර්ථය දැන් අවබෝධ වෙගෙන යනවා. දැන් එහෙම වෙනකොට තමයි තමුන්ත් ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන කෙනාට තමයි කියන්නේ කියලා මූලධර්මවාදී. නෑ මූලධර්මවාදී කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අදහස් කරන්නේ යම්කිසි මූලාශ්‍රයක පොතපතක ලියලා තියෙන හෝ ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන්න යනවා. ඒ අය අහන්නේ වරද්දක් තියනවාද කියන්නේ. අපි එහෙම කියන්නේ නැතුව. දැන් මම ඒකට ඔබතුමාට උදාහරණ වශයෙන් පෙන්නන්නම්. දැන් මම කියාගෙන ආවේ මේ වහාබ්වාදය කියන එක. මේක ඊටාම භයානක මූලධර්මවාදයක්. එතකොට මෙන්න මේ මූලධර්මවාදය අද මේ රට තුල ඊටාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා යනවා. අද මේ රටේ ආරම්භ කරලා තියෙන ඔය මද්රසා පාසල්. එතකොට මෙන්න මේ ආගමික දහම් පාසල් වශයෙන් පවත්වා යන්නේ. එතකොට මේ මද්රසා පාසල් වලින් තමයි මෙන්න මේ වහාබ්වාදය මේකේ උගන්වන්නේ. එතකොට දැන් පහුගිය දවස්වල මම කියන මේ මුස්ලිම් සමාජෙම ඇති වෙච්ච ගැටුම් කීපයක් පහුගිය කාලේ වකවානුවක මේ මඩවල ප්‍රදේශයේ අපේ සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතෙක් මිය පරලොව ගියාම පල්ලියට ගිහිල්ලා අහන මේ මරණ කටයුතු කරන්නේ කොහොමද කියලා. එතකොට ඒගොල්ලෝ අපේ උලමා සභාවේ ඉන්නේ උලම්වරු කියන්නේ ගමේ ක්‍රමයට සාම්ප්‍රදායික ක්‍රමයට ඒක බෝධාන කටයුතු කරන්න කියලා. එතකොට මෙන්න මෙතෙන්ට හරස් වෙනවා මේ වහාබ්වාදී ඉගෙන ගස්ස මේ තව්හීද් ජමාත් කියන සංවිධානය. එතකොට ඒගොල්ලෝ අර සාම්ප්‍රදායික මුස්ලිම් අතර ලොකු ගැටුමක් ඇති වෙනවා මේ මරණය කළා දැන්. මොකද ඒගොල්ලෝ උගන්වන්නේ මේ මරණේ බෝධාන කරන්න ඕනේ වෙන ක්‍රමවේදයක් උගන්වනවා. ඉතින් මේ වගේ විශාල ගැටුම් තියෙනවා මේකේ. අනිත් එක දැන් මේ වහාබ්වාදී ඇත්තටම මේ ලෝකේ පුරා ප්‍රචලිත කරන්නේ සෞදි අරාබියෙන්. පෞගිය කාල සීමාව ඇතුළත විතරක් මේ වහාබ්වාදය ලෝකේ පුරා ප්‍රචලිත කරන්න ඩොලර් බිලියන 100කට අධික මුදලක් මේ සෞදි අරාබියෙන් වියදම් කරලා තියෙනවා. ඒකද නැත්නම් අපේ රැකියාවන් සඳහා එහි ගියාම එතනින් ඒ සෞදි අරාබියෙන් මේ මුදල් අසීමිත මුදල් සම්භාරයක් මේ ලෝකේ පුරා ව්‍යාප්ත කරමින් මේ මද්රසා පාසල් ඇතුළු මේ පල්ලි නිර්මාණය කරමින් මේ වහාබ්වාදය මේක ඇත්තටම මේක ත්‍රස්තවාදයක්. ඉතින් අද මේ රටෙත් ගොඩාක් ප්‍රදේශවල මේ මද්රසා පාසල් ඊළඟ මේ වහාබ්වාදය වාදීන් මේක ඇත්තටම මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මේ තව්හීද් ජමාත් කියන සංවිධානය හරහා. ඉතින් මේ සංවිධානය මේක දන්නවනම් සෝනි ඇයි මේ බුද්ධාංශයන් මේ ආරක්ෂාංශයන් දැන් මේ සම්බන්ධව ක්‍රියාත්මක නොවෙන්නේ මේක මේ යම්කිසි ලොකු බලපෑමක් ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. ඉතින් මේ සිවිල් සමාජයට ලොකු මේ ඇත්තටම පිළිකාවක් වගේ වෙනවනේ සෝනි. අපි මේ පිළිබඳ මේ තව්හීද් ජමාත් කියන සංවිධානය ක්‍රියා කරන ආකාරය පිළිබඳ මේ ඉන්න තැන් ඔක්කොම ඇත්තටම අපි අදාළ බුද්ධාංශ වලට ඒ තොරතුරු දීලා තියෙනවා. මේවා එලිදරව් කරා අපි රටටම නිර්භයව. ඉතින් අද අපි ඇත්තටම සතුටු වෙනවා ආරක්ෂක අන්ත තේරුම් අරගෙන තියෙනවා මේ වගේ මුස්ලිම් අන්තවාදයක් මේ රට තුල ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් අද මේ අපි දන්නවා මේ අපිට තියෙන බය මෙතන මේ අපි දන්නවා මේ බුදුදහමට විශාල අභියෝගයක් වෙලා තියෙන මේ මූලධර්මවාදීන්ගේ. එතකොට දැන් අපි දන්නවා දකුණු ආසියාවේ ගත්තොත් එහෙම අපේ බෞද්ධ රටවල් ඔක්කොම විනාශලා තියෙන මේ මුස්ලිම් ආක්‍රමණත් එක්ක. මොකද මේ බෞද්ධයෝ කියලා කියන්නේ බොහොම අහිංසාවාදී බොහොම කරුණාවන්ත හදවත් තියෙන මිනිස්සු කොටස බෞද්ධයෝ කියලා කියන්නේ. මේ බෞද්ධයෝ මේ වගේ මේ මූලධර්මවාදීන්ට හරි පහසුවෙන් ගොදුරු කරගන්න පුළුවන්. ඉතින් අද අපේ මේකෙත් කියනවා සයනද මට මෙතනම වැඩසටහනක තිබ්බා මේ කිව්වා
බෞද්ධ ආගමික කෙනෙකුට හඳුන්වා දීමක් යනකොට යන්නේ පාවිච්චි කරන්නේ සිංහල හાર્ඩ් ලයින් කියන වචනේ කියලා. මුස්ලිම් ජනතාවට වෙනත් කෙනෙකුට හඳුන්වා දීම මේ මාධ්‍යම කරන එකක් තමයි කියලා ෆන්ඩමෙන්ටලිස්ට් කියලා කියනවා කියන කතාව. ඉතින් එතනත් මේ මාධ්‍යයත් එක පැත්තක් අරන් කතා කරනවා කියන කතාවක් කියනවා. එතකොට ඇයි මේ වචනවල වෙනස් වීම ඇයි පෙරලන්නේ මේ විදිහට කතා කරන්නේ කියන කතාව. දැන් එතකොට දැන් ස්වාමීනාංශ කියන්නේ දැන් මෙතන මේ මූලධර්මවාදී කියන එකට ස්වාමීනාංශ මේ දැන් මෙතන අපිට පෙන්වා දුන්නේ මෙතනින් වෙන්නේ මේ යම්කිසි බලපෑම් කරමින් සාම්ප්‍රදායික ආගම් වලට විරෝධීව කටයුතු කරන යම්කිසි ත්‍රස්තවාදයක් ඇති කිරීමට මේ අදිෂ්ඨානය කරගෙන ඉන්න පිරිසක් ඇටියට. අනිවාර්යයෙන්ම මොකද අද මෙන්න මේ මූලධර්මවාදී කණ්ඩායම් ඒ කියන්නේ ත්‍රස්තවාදී කියලා එතන මොකද්ද සොයනසේ හඳුන්වන්නේ? ඇත්තටම මේක ත්‍රස්තවාදයක්. මොකද අද බලන්න මුස්ලිම් රටවල් ගත්තත් දැන් පාකිස්තාන, ඉරාක, ඇෆ්ගනිස්තාන මේ රටවල හැමදාම බෝම්බ පුරනවනේ මරා ගන්නවා. මෙන්න මේ මූල වහාබ්වාදයෙන් පෝෂණය වෙච්ච මේ මූලධර්මවාදී කණ්ඩායම් තමයි ඒ ඔක්කොම ගැටුම් ඇති